මට මේ පිටිපස්සේ තියෙන වාහනේ ලෝකෙ කිසිම ශ්‍රී ලාංකිකයෙක් ගාව නැහැ. ඉතින් මේ වාහනේ ඕපන් කරන්න යන්නේ. හැමෝම එක්සයිට් වෙලා ඉන්නේ. මගේ ඉස්සරහින් ඉන්න ලොකු පිරිසක්. හැමෝම බලන් ඉන්නවා වාහනේ ඕපන් කරන්න කොයි වෙලේද කියලා. ඉතින් මේ ඉන්නේ වාහනේ අයිතිකාරය දෙන්න. බලමු ලංකාවේ කිසිම කෙනෙක් ගාව නැති මේ වාහනේ මොකද්ද කියලා. එහෙනම් වාහනේ ඕපන් කරමු අපි. Me encanta la música, te toca, 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 toca. Hasta la vida loca, 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 loca. Me encanta la música, te toca, toca, toca. Hasta la vida loca, 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 loca. Me encanta la música, te toca, toca, toca. La mano arriba, cintura sola, da media vuelta, danza con duro, no te canses ahora, que esto solo empieza, mueve la cabeza, danza con duro. ¿Y qué fue? No hiciste nada, con tanta chapa, va a hacerle. The first Sri Lankan to own a slingshot. ¿Y qué fue? No hiciste nada, con tanta chapa, va a hacerle. ¿Y qué fue? SL Dubai රයිඩර් ටීම් එකේ කැප්ටන් නායකයා. හරි සුන්දර චරිතයක්. මම ගොඩක් කාලයක් තිස්සේ ආශ්‍රය කරනවා. ඉතින් අපි අහලා බලමු මේ සුන්දර චරිතෙන් මොකක්ද මේ වාහනේ තියෙන විශේෂත්වය මොකක්ද? ඇයි මෙච්චර ලොකු ගාණක් දීලා මේ වාහනේ ගත්ත කියලා. කියන්න බලන්න කට්ටියට දැනගන්නත් එක්ක. India අපිත් එක්ක මේ මොහොතේ ආපෙකට වඩාත් ලොකු සතුටක් තියෙනවා මට ආරාධනය කිරීම සම්බන්ධයෙන්. මේක ඇත්තටම කිව්වොත් මේක ලංකාව විතර නෙමෙයි UAE වල ෆස්ට් ශ්‍රී ලංකන් කෙනෙක් ගත්ත ස්ක්‍රීන්ෂොට් එක තමයි මේක. කායිගයි බයික් එකයි මික්ස් කරලා හදපු කන්සෙප්ට් එකක් තමයි මේක ස්ක්‍රීන්ෂොට් එක. මේක 2016 ඉඳලා 21 වෙනකන් ඇවිල්ලා තිබ්බා මැනුවල් තියෙනවා. ඉතින් ඒක හැමෝටම එලවන්න බෑ. ඉතින් ඊට පස්සේ 21 ඉඳලා තමයි මේක මැනුෆැක්චර් කරේ ඔන්නෝ ගියරොත්. So දැන් මේක ෆයිලින්ද පා එකක් වදිනවා වගේ. but බයික් මෙකැනිසම් එක තමයි තියෙන්නේ. ඔයාලා කියන්නේ මේ වාහනේ දැනට ශ්‍රී ලාංකිකයෙක් අරගෙන නැහැ. මේ වාහනේ ගත්ත පළවෙනි ටීම් එක ඔයගොල්ලෝ. ලෝකෙම ලංකාවේ කෙනෙක් ගත්ත පළවෙනිම කෙනා තමයි වෙනම හිම්කාර. ඉතින් ඔයාලට දැනෙන හැඟීම කොහොමද විස්තර කරන්න බලන්න. මේක අලුත් දෙයක්. අයින් දන්නවා ටීම් ගොඩක් ඉන්න එක්ස්පර්ට් තාපේ කරනවා කියතුලේ. ඉතින් ඕගොල්ලෝ තමයි පරණම ටීම් එකක් වෙනවා. ඕගොල්ලෝ වැඩිම කනුවක් ඉන්න ටීම් එක වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය මන් දන්නවා කවුන්ටර් එකකින් උදව් කරලා තියෙනවා. ලයිසන් අරන් දෙන්න, වාහන අරන් දෙන්න. හරි සුන්දර චරිතයක්. ඉතින් මේක ඕගොල්ලන් ටීම් එකට එකතු වෙච්ච එක ගැන සහ මේක කියන අවයක ගැන ඔයාලට මොනවගේ හිතෙන්නේ? මට හරි ආඩම්බරයි. මොකද මේවා පළවෙනි දවසේ මට කිව්වේ මට ගන්න ඕනේ දෙයක් යුනික් දෙයක්. ඉතින් මගේ ඔළුවට ඉතින් මගේ කන්සෙප්ට් එක ආවේ හරි ඕකේ. එහෙනම් මෙහෙම දෙයක් කියනවා. හැබැයි ගණන් වැඩි. ඔයාට ඕකේද නිරෝ කියලා ඇහුවා.